මේ තියෙන්නේ මගේ අවුරුදු 4ක මහන්සිය. ඉතින් මේ තියෙන්නේ මගේ ඩිග්‍රී එකේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක මට අවසානයේ ගන්න පුළුවන් වුණා. ඉතින් සෙකන්ඩ් අපර් එකක් එක්ක Bachelor of Commerce Online Business Technology University of California. ඉතින් මට මේකෙදි ඇත්තටම මේක මම තනියෙන් ගත් එකක් කියලා කිව්වොත් ඒක වැරදි ඇත්තටම. මොකද මේකට මට සෑහෙන පිරිසක් උදව් කරා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඇත්තටම මේකෙදි අම්මා තමයි මට හැමදේම හැම වෙලාවෙම මේ දේවල් වලට උදව් කරේ. ඉතින් එයා තමයි මගේ පිටිපස්සෙන් ඉඳලා මාව ගයිඩ් කරේ. ඉතින් ඒ වගේ මගේ මල්ලි මතක් කරන්න ඕනම කෙනෙක් ඉන්නවා. ඒ තමයි මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඉතින් එයා මේ වෙනකොට පෙරදෙන යුනිවර්සිටි එක ඉගෙන ගන්නවා. ඉතින් ඒ දේවලුත් එක්ක එයා මට ලොකු සපෝට් එකක් දුන්නා මේ මගේ යුනිවර්සිටි ලයිෆ් එක ඇතුලේ. ගොඩක් දේවල් අචීව් කරගන්න සහ සර්වයිව් වෙන්න විශේෂයෙන් සෑහෙන දේවල් සෑහෙන උදව් කරා. මතක් කරන්න ඕන තව විශේෂ කෙනෙක් ඉන්නවා. ඒ තමයි මගේ මහප්පා. ඉතින් එයා මට පොඩි කාලේ ඉඳලා සෑහෙන්න මගේ වැඩවලට සහ අපේ පවුලේ දේවල් සෑහෙන්න උදව් කරලා තියෙනවා. ඉතින් එයාලත් මේ මම ගත්ත achievement එකේ ක්‍රෙඩිට් එක යන්නම ඕනේ. ඉතින් මේකෙදි මතක් කරන්න ඕන විශේෂම කෙනෙක් ඉන්නවා. ඒ තමයි මගේ A level accounting ගන්නපු ප්‍රභාත් ජයසුමන සර්. ඉතින් ප්‍රභාත් සර් ගොඩාක් ස්තුතියි මට මේ achievement එක ගන්න සර් තමයි ඇත්තටම මගේ turning point එක උනේ. ඉතින් ප්‍රභාත් සර් තමයි මම හිතන්නේ මම ෆස්ට් ට්‍රයි එක කරා. මම ෆස්ට් ට්‍රයි කරලා ඊට පස්සේ ෆස්ට් ට්‍රයි එකෙන් පස්සේ මම සීමා කරන්න පටන් ගත්තා. ෆස්ට් ට්‍රයි රිසල්ට්ස් එනකොට මම සීමා ෆස්ට් ලෙවල් එකේ හිටියේ. එතකොට මගේ රිසල්ට්ස් තිබ්බේ A1යි B2යි කොමර්ස් වලින් කරලා. ඉතින් ප්‍රභාත් සර් කිව්වා ඔබ දෙවෙනි පාර අනිවාර්යෙන් සෙකන්ඩ් ට්‍රයි කරන්න ඕනේ කිව්වා. මං කිව්වා බැහැ කියලා ඇත්තටම. මොකද මම සීමා කරන ගමන් හිටියේ මම ගොසම සීමා කම්ප්ලීට් කරගෙන ඉස්සරහට යනවා. නෑ සීමා කම්ප්ලීට් ඒක පැත්තකින් තියන්න පොඩි වෙලාවකට හෝල්ඩ් කරන්න පුළුවන්. හෝල්ඩ් කරලා අනිවාර්යෙන් සෙකන්ඩ් ට්‍රයි කරන්න කිව්වා. ඉතින් මම සෙකන්ඩ් ට්‍රයි බෑ කියලා කරා. ඉතින් ඇත්තටම ඒකත් ෆස්ට් ට්‍රයි එකට වඩා ගොඩාක් මහන්සි වෙන්න සිද්ධ වුණා. සහ ප්‍රභාත් සර් මට සෑහෙන උදව් කරා. මගේ මෙන්ටලිටි එක හදලා මගේ අනිත් වැඩවලට උදව් කරලා සෑහෙන උදව් කරලා ඉතින් සෙකන්ඩ් ට්‍රයි එකේදී මට ඒ තුනක් එක්ක කැලණිය කැම්පස් එකට යන්න chance එක හම්බුණා. ඉතින් ඒ ටර්නින් පොයින්ට් එක හදලා දුන්නේ ප්‍රභාත් සාදරත් ප්‍රභාත් මගේ හිතේ උඩින්ම ඉන්නවා. ඉතින් ඇත්තටම ගොඩාක් ස්තුතියි සර්. සර් තමයි මට මේ අද මේ සතුට මේ achievement එක ගන්න පළවෙනි ස්ටෙප් එක දාලා දුන්නේ. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ මම 6 වසර එක වසරේ ඉඳලම O level යනකම් ගියේ මහසෙන් මහාවිද්‍යාලයේ රාජාංගනේ. ඉතින් ඒකෙත් සැහැන්න ලොකු දෙයක් ඉගෙන ගත්තා මම. ඉතින් මම A levels වලට ලුම්බිනි විද්‍යාලය කොළඹ ලුම්බිනි කොලෙජ් එකට තමයි ගියේ. ඉතින් ඒකේ මිස් හිරෝෂා මගේ පන්ති භාර මිස් හිරෝෂා. ඉතින් අපි හිටියේ C2 එකේ. ඉතින් මිස් හිරෝෂා මිස්ටත් මතක ඇති ගොඩාක් අපි A level කාලේ ඉතින් ළමයින්ට තියෙන ප්‍රශ්න තියෙනවානේ සාමාන්‍ය ප්‍රශ්න. ඒවත් එක්ක ඉතින් මිස් සෑහෙන්න මට කිව්වා දිල්ෂාන් වැඩේ කොහොම හරි ගොඩ දාගෙන මිසක් ආය මේව කරන්නේ නැහැ. ඉතින් එහෙම කියලා සෑහෙන්න දේවල් වලට උදව් කරා හිරෝෂා මිස්. ඉතින් මතක් කරන්න ඕන අනිවාර්යයෙන්ම හිරෝෂාව. ඉතින් ගොඩාක් ස්තුතියි මේ achievement එක ඇත්තටම මේ සතුට මට ගන්න පුළුවන් වුණේ මේ කට්ටිය හින්දා. මට මේක තනියෙන් achieve කරගන්න බෑ ඇත්තටම. මේක මම තනියෙන් achieve කරපු දෙයක් නෙවෙයි. මේකට මට ගොඩාක් අය support කරා. ඒ වගේම තව පිරිසක් ඉන්නවා මගේ කැම්පස් එකේ යාළුවෝ සෙට් එක ආදරෙයි. ඉතින් මම හිතන්නේ ඕනම ළමයි කැම්පස් එකට ගියාට පස්සේ මේ වගේ යාළුවෝ සෙට් එකක් කියනවා මම හිතනවා අපේ ගෲප් එකේම අදහන තියෙන පුංචි පවුලක. ඇත්තටම අපි පවුලක් වගේ තමයි. ෆැමිලි එකක් වගේ තමයි කට්ටියම එකට හිටියේ. ඉතින් හැමෝමත් එක්කම එකතු වෙලා තමයි achievement එක ගත්තේ. නැත්තම් අපි හැමෝටම හොඳ achievement එකක් ගන්න අපි හැමෝම හැමෝටම උදව් කරගත්තා. ඉතින් මගේ යාළුවෝ සෙට් එකේ ඉන්නවා මතක් කරන්නම ඕනේ සෙට් එකක්. දුලාජ්, දිල්ෂාන්, කලන, රාශිනී, පමුදි, මහීෂා, කංගානි. ඉතින් මෙයාලා ඔක්කොමලත් එක්ක තමයි අපි මැච් එක ගැහුවේ. ඉතින් ආදරේ යාළුවෝ ඔක්කොටම මගේ කැම්පස් නෝන යාළුවෝ තුන්දෙනෙක් ඉන්නවා. කවිඳු, චේලක සහ හාසිදු. අපි කොටා කියලා කියන්නේ ආදරේ. ඉතින් ඔයාලත් ඇත්තටම ගොඩාක් උදව් කරා මගේ මේ ගමන ඉස්සරහට අරගෙන යන්න. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඊට පස්සේ විශේෂයෙන් මතක් කරනවා මගේ විශ්වවිද්‍යාලය, කැලණි විශ්වවිද්‍යාලය. ඒ වගේම මෙතනදී මම හිතන්නේ මේ රටේ ඉන්න බදු ගෙවන හැම දෙනාම මට මේ වැඩේට උදව් කරලා තියෙනවා. මොකද කැම්පස් එකේ ගිහිල්ලා මම ඉගෙන ගත්තේ නිකන්නේ.
ඉතින් මට මේ වැඩේට හැමෝම උදව් කරලා තියෙනවා මේ රටේ බදු ගෙවන ජනතාව සියලු දෙනා. ඉතින් මේ හැමෝටම ගොඩාක් ස්තුතියි මට මේ achievement එක දුන්නාට. මම මේ වීඩියෝ එක කරන්නෙත් ඇත්තටම මට මේ වැඩේට උදව් කරපු හැමෝටම උපහාරයක් වෙන්නම කියලා. ඉතින් ගොඩාක් ස්තුතියි මේ achievement එක ගන්න මට සපෝට් කරාට. ඉතින් ඔයාලට මේක බලන මම ඔයාලට කියන්නේ උත්සාහ කරන්න හැමෝටම දෙවෙනි අවස්ථාවක් ඉන්නේ. මට ඇත්තටම දෙවෙනි අවස්ථාව බලෙන් තමයි ප්‍රවාස දුන්නේ. ඉතින් හැමෝටම මේ අවස්ථාවක් ඉන්නේ නැති වෙන්න පුළුවන්. පළවෙනි අවස්ථාවෙම හැමදේම ග්‍රැබ් කරගන්න. ඉතින් දෙවෙනි අවස්ථාවක් ආවොත් කවදාවත් අතාරින්න එපා. අනිවාර්යෙන් දෙවෙනි අවස්ථාවක් ගන්න. ඉතින් ඒකත් එක්ක මම හැමෝටම ආයි ස්තුති කරනවා මට මේ achievement එක ගන්න උදව් කරාට මගේ O level කාලේ යාළුවෝ සෙට් එකේ ඉඳලා හැමෝටම ගොඩාක් ස්තුතියි මට මේ achievement එකට මෙතෙක් වෙනකම් මාව අරගෙන ආපු ගමනට හැමෝටම ස්තුතියි.